ඔයාලා දන්නවද රසායනික බන්ධන කියන්නේ මොනවද කියලා? රසායනික බන්ධන හදන්නේ මොකටද කියලා දන්නවද? අපි රසායනික බන්ධන පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. අපි බන්ධන කියන වචනේ අරගමු. බන්ධන කියන වචනේ ගත්තාම අපි දන්නවා ඕනම බැඳීම්. බන්ධන ගැන දන්නවා. ඒ බන්ධන හදන්නේ මොකටද? බන්ධනයක් හදාගන්නේ සාමාන්‍ය අපි අත්ත ජීවිතේදී ගත්තා. අපි ඉන්න මට්ටමට වඩා හොඳ ස්ථායී මට්ටමකටපත් වෙන්නේ. අපි යම් කිසි අස්ථායී මට්ටමක ඉන්නවා නම් අපිට ස්ථායී මට්ටමකටපත් වෙන්න ඕන නම් අපි සාමාන්‍ය බැඳීමකින් බලාපොරොත්තු වෙන දේ ඒක. සාමාන්‍යයෙන් සරලව කියනවා නම් ඉතින් කතා බහ කරලා සතුටින් ඉන්න කෙනෙක් බැඳීමකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ තමයි අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අස්ථායී වෙච්ච මූල ද්‍රව්‍ය ස්ථායී තත්ත්වයටපත් වෙන්න හදා ගන්නවා බන්ධන. ඉතින් මෙහෙම හදන බන්ධන ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රාථමික අන්තර ක්‍රියා සහ ද්විතීයික අන්තර ක්‍රියා කියලා. ඉතින් ඔන්න ඔය බන්ධන ගත්තාම අපි දන්නවා සාමාන්‍ය සරල සංසන්දි බන්ධනයක් හදන්න නම් ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍ය වෙනවා නම් මොකද්ද වෙන්න ඕන? දැන් සරල ජීවිත බන්ධනයක් හදන්න ඕන. දැන් අපි උදාහරණයක් ගත්තොත් ගෙහන් කෙනෙක් සහ පිරිමි කෙනෙක් අතර බන්ධනයක් ඇති වෙනවා. ඒ දෙන්න තනිකඩ වෙන්න බෑ. අන්න ඒ වගේ තමයි මෙතන. තනිකඩ වෙච්ච බන්ධන ඇති වෙනවා තියෙන එක වෙනම කතාවක්. කොහොම හරි අන්න ඒ වගේ තමයි මෙතන. මෙතනදී බන්ධනයක් ඇති වෙනවා නම් මොකද්ද තියෙන්න ඕන? තනි ඉලෙක්ට්‍රෝන තියෙනවා නේ කියන යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉතින් යුග්ම ඉලෙක්ට්‍රෝන තිබ්බොතින් තමයි බන්ධනයක් සාර්ථක ඇති වෙන්න පුළුවන්. ඒ දෙන්න එකතු වෙලා සාර්ථක සහසාය බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපිට දායක බන්ධන, ලෝහ බන්ධන, අනික බන්ධන වගේ ගොඩක් දේවල් කතා කරන්න දෙනවා. අපි ඒ දේවල් කතා කරමු සම්පූර්ණ වීඩියෝ එකකින්. ඉතින් ගිහින් එන්න ජීවිතේට ගෙමිසි තවත් වීඩියෝ එකකින් හෙටත් හම්බ වෙනවා.